ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහනේ. ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහට හරියන්නේ නැහනේ. බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු නොවිච්ච විදිහට ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවනේ. ප්‍රාර්ථනා ඉෂ්ට වීමේ දුර්වලතාවය ඇතැන් විට ඔයාලාටද ඇති. ඒ නිසා මේ දහම් පදේ ප්‍රාර්ථනා ඉෂ්ට වීම පිණිස තමන්ගේ ජීවිතේ හදාගත යුතුම වටිනා කාරණා 5ක් ගැනයි. 5ක් විතරක් නොවේ තියෙන්නේ. හැබැයි මම අද දහම් කතාවේදී මූලික කාරණා 5ක් ඔයාලට තෝරලා දෙනවා. තරුණ වයසේම ඔයාලා මේ කරුණු 5 හදාගත්තොත් ජීවිතයක් ඇතුලේ තියෙන යහපත් ප්‍රාර්ථනා, යහපත් බලාපොරොත්තු, යහපත් ඉලක්ක ඔයාලට ඉක්මනින් ඉෂ්ට කරගන්න, බලාපොරොත්තු වෙන විදිහට ඉෂ්ට කරගන්න ඒකේ යම් ආශිර්වාදය, ඒකේ යම් බලපෑම ඔයාලගේ ජීවිතේට ලැබෙයි. ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ගොඩාක් බලපානවා සීලවන්තකම. සිල්වතෙකුගේ ප්‍රාර්ථනා ගොඩාක් බලවත්. ඔන්න එක. දෙවෙනි කාරණේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ගොඩාක් බලපානවා කෘතගුණ දන්න බව. කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන, කෙලෙහි ගුණ සලකන යම් සත්පුරුෂයෙකුගේ ප්‍රාර්ථනා හරි බලවත්. දුස්සීලයේ ප්‍රාර්ථනා වලට වඩා සිල්වතාගේ ප්‍රාර්ථනා බලවත්. අසත්පුරුෂයාගේ ප්‍රාර්ථනා වලට වඩා සත්පුරුෂකමේ පිහිටලා කරන ප්‍රාර්ථනා බලවත්. තුන්වෙනි කාරණේ ප්‍රාර්ථනා ඉෂ්ට වීම පිණිස පවතින දානයක් තියෙනවා. ප්‍රාර්ථනා ඉටු වීම පිණිස පවතින දානය මිනිසෙකුගේ ජීවිතේ ඒ පැතුම් බලාපොරොත්තු හරියන්න බලපානවා. හතරවෙනි කාරණේ දියුණුවක්, අභිවෘද්ධියක්, සාර්ථකත්වයක් සලසගත් මිනිසුන්ට ඉරිසියා නොකිරීම. තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න සෑහෙන්න බලපානවා. ඉස්සරහාට ගියපු මිනිස්සෙක්, සාර්ථක වෙච්ච මිනිස්සෙක්, දක්ෂතා හදාගත්ත මිනිස්සෙක් දිහා බලලා හිත පුරවාගෙන සතුට වෙන්න පුළුවන්කම ඒක ගොඩක් බලපානවා. අවසාන කරුණ, පස්වෙනි කරුණ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න කැමති කෙනාට ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන මාවතට අදිෂ්ඨානයක් සහිත වීරියක් ඕන. අදිෂ්ඨානයක් සහිත වීරිය තියෙනවා නම් ඒකත් ප්‍රාර්ථනා ඉටු වීම පිණිස බලපාන්නේය. කරුණු 5යි. මතක් කරගමු කාරණා 5. ප්‍රාර්ථනා ඉෂ්ට කරවන සීලය, ප්‍රාර්ථනා ඉෂ්ට කරවන කෘතගුණ, කෙලෙහි ගුණ, ප්‍රාර්ථනා ඉෂ්ට කරවන දානය, ප්‍රාර්ථනා ඉෂ්ට කරවන මුදිතාව, ප්‍රාර්ථනා ඉෂ්ට කරවන අදිෂ්ඨානයෙන් යුතු වීරිය. දහම් පදයේ මෙතකින් නිමා කළත් සම්පූර්ණයි.